පුතේ කාබොක්සිලික් අම්ල මේ වගේ ප්‍රතික්‍රියාවක් මෙතන පොඩ්ඩක් හදාගන්න කාබොක්සිලික් අම්ලේ මේ සෝඩියම් දැම්මහම කාබොක්සිලික් අම්ලේ මොකද වෙන්නේ මේ කාබොක්සිලික් අම්ලේ මෙතන OH බන්ධනය කැඩෙනවා මේ අපි ඒවට කියන OH බන්ධනය කැඩෙන ප්‍රතික්‍රියා කියලා මෙතන කාබොක්සිලික් අම්ලේ මම ඕනම් මෙහි අඳින්නම් කාබොක්සිලික් අම්ලයක් ඔය කාබොක්සිලික් අම්ලේ මේ වගේ තියෙන කාබොක්සිලික් අම්ලේ හරි මෙන්න මෙතනින් කැඩෙනවා මේවට අපි කියන OH බන්ධනය කැඩෙන ප්‍රතික්‍රියාව හැවත් ආම්ලිකතාවයේ ප්‍රතික්‍රියාව හරි OH බන්ධනය කැඩෙන ප්‍රතික්‍රියාව හැවත් ඒ කියන්නේ මේ OH බන්ධනය කැඩුනහම පුතේ H+ නේ අයින් වෙන්නේ එතකොට අපි කියන්නේ OH බන්ධනය කැඩෙන ප්‍රතික්‍රියාව නැත්නම් ආම්ලිකතාවයේ ප්‍රතික්‍රියාව එතකොට මේකෙදි වෙන්නේ ඔන්න ඔය විදිහට මෙතන OH බන්ධනය කැඩිලා හැදෙනවා O- Na+ අයින් වෙනවා H2 මෙතනත් එහෙමයි අයින් වෙනවා H2O හරි මෙතන O- Na+ අයින් වෙනවා CO2 හා ජලය හරි මෙතන වෙන්නේ OH එක හරි නේද ඒ කියන්නේ 54 55 56 ප්‍රතික්‍රියා සෙට් එකේම 54 55 56 සෙට් එකෙන් මේ H එක අයින් වෙන්නේ පුතේ H එක අයින් වෙන්නේ H එක අයින් වෙලා මේ මෙතන මේ මේ H එක අයින් වෙන්නේ ඒ වෙනකොට සෝඩියම් අදින්න O- Na+ සෝඩියම් දාදී H2 පිට වෙනවා NOH දාදී H2O පිට වෙනවා සෝඩියම් කාබනේට් හරි බයිකාබනේට් හරි දානකොට CO2 පිට වෙනවා අර සාමාන්‍යයෙන් සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරන කාබොක්සිලික් අම්ල විතරනේ ඒක ඔයගොල්ලෝ දන්නවනේ හරි 57 PCl3 හරි PCl5 හරි දාන්න එතකොට වෙන්නේ මෙන්න මෙතනින් OH එකම ගැලවෙනවා OH එක ගැලවෙලා ඒ වෙනකොට Cl එකක් වදිනවා එතකොට අපි ඒවට කියන්නේ CO බන්ධනය කරන ප්‍රතික්‍රියා කියලා මේ මෙන්න මෙතනින් කැඩෙන. එහෙම නැත්නම් නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා කියලා කියනවා. මේ භාෂාගත ප්‍රතික්‍රියා කියලා කියන එක ඉස්සරහට ඊගා වීඩියෝ එකේ පැහැදිලි කරනවා. හරි මේ මෙතනින් කැඩෙන්නේ. PCl3 PCl5 දැම්මම OH එක කැඩලා Cl එකක් හදනවා. අම්ල හෙලයට හදන විදිහනේ. ඔන්න මතක තියාගන්න. අම්ල හෙලයක් හදන්නේ කාබොක්සිලික් අම්ලනේ PCl3 PCl5 දාලා. ඕනනම් මේකට PCl3 PCl5 වෙනකොට PBr3 එහෙම දාන්නත් පුළුවන්. එතකොට Br එකක් වදින්නේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව හරි වැදගත් මේක එස්ටරයක් හදන ප්‍රතික්‍රියාව පුතේ හරි 58 එස්ටරයක් හදද්දි මේකට අපි උත්ප්‍රේරක විදිහට සාන්සල්ෆියුරික් දානවා මේක උත්ප්‍රේරක ක්‍රියා කරන්නේ උත්ප්‍රේරකය ඊට පස්සේ මෙතනදි වෙන්නේ මේ කාබොක්සිලික් අම්ල OH එක අයින් වෙනවා මෙන්න මෙතන සෙට් එකම OH එකම අයින් වෙනවා හරි මැදසාර H එක අයින් වෙනවා අයින් වෙලා කාබොක්සිලික් අම්ලයේ අයින් කර OH අයින් කරපු කාබොක්සිලික් අම්ලය අඳින්නම් ඔන්න ඔහොම හරි ඕකේ OH එක වෙනකොට මධ්‍යසාරයේ මේ O එක බැඳෙනවා O CH2 CH3 මෙතන ලියා ගන්න ඉඩමදි එස්ටර් කියලා ඔය එස්ටර් වල පළතුරු සුවඳක් තියෙනවා පළතුරු සුවඳක් තියෙන එස්ටර් තමයි හම්බෙන්නේ හරි